කනග මහත්මයා මේ අලියෙක් ඇතෙක් බලන පුද්ගලයෙක් සතුව තියෙන ප්‍රධානම උපකරණ තුනක් මම දැකලා තියෙනවා. හෙන්ඩුව, ඒ වගේම කෝටුවක් තියෙනවා, පිහියක් තියෙනවා. මේ දේවල් අලියත්තුත් එක කොහොමද ඒගොල්ලෝ පරිශීලනය කරන්නේ? ඒ වගේත් මොනවා හරි විශේෂ දේවල් තියනවද? මම කැමතියි ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ පැහැදිලි කිරීම. අපි ගත්තොත් හෙන්ඩුව. ඒක මේ හෙන්ඩුවේ ආකෘතිය ගත්තාම අපේ ලංකාවට ආවේනික ස්වරූපයක් ඒකේ තියෙනවා. වෙනත් රටවල තියෙන හෙන්ඩුව වෙන ආකාරයකට. එතකොට කෝටුව කියන එකත් අලියෙකුට තියෙන්න ඕන උපකරණයක් සහ උලක් සහිත පිහිය උල් පිහිය. එතකොට අලියාව මූලික වශයෙන් පාලනය කරන්න මේ කොක්කක් සහ උලක් සහිත හෙන්ඩුව භාවිතා කරනවා. එයාගේ වෙන පුංචි පුංචි හැසිරීම් සහ අනිකුත් පොඩි සංඥා ලබා දෙන්න කෙවිත නැත්නම් කෝටුව භාවිතා කරනවා. පිහිය කියන එක අපි මූලිකවම දීලා තියෙන්නේ එයාගේ ආහාර අවශ්‍යතාවය ට ඇද්ගොව්වට උපකාරයක් වෙන විදිහට අතු කපන්න, පොල් එල්ල කපන්න, නාවනකොට පොල් එල්ල බොහොම තියුණු විදිහට කපා ගන්න ඕනේ. ඒත් එක්කම මේකට උලක් එකතු කරලා තියෙන එක මේක කිව්වොත් ටිකක් අමානුෂික වෙයිද දන්නෙත් නැහැ. මේක උලක් සහිත පිහියක් වෙලා තින්නේ ආඳුරනේ අතීතයේ ගත්තාම බැරිම අවස්ථාවකට ආවොත් ඇද්ගොව්වට මේ උල සහිත පිහිය භාවිතා කරලා තමන්ගේ ජීවිතය රැකගත් අවස්ථාවල් තියෙනවා. මේක භාවිතා කරන්නේ කොහොමද කියන එක මම ඉතින් එහාට කියන්න යන්නේ නැහැ. නමුත් මේ හෙන්ඩුව කියන එක ගත්තාම මේ මූලිකවම මේ ඡායාරූපයෙන් පේන්නනවා දැනට ලංකාවේ ගැසට් පත්‍රයකින් නීත්‍යානුකූල හෙන්ඩුවක් ලෙස මේ හෙන්ඩුව නීතිගත කරලා තියෙනවා. ඒත් එක්කම මේ තියෙන උල් පිහිය. මේ උල් පිහියත් ඇත්ගොව්වාගේ භාවිතයට නීතිගත කරලා තියෙනවා ගැසට් පත්‍රය මගින්. ඊළඟට මේ තියෙන්නේ කෙවිත කෝටුව. ඒකත් නීතිගත කරලා තියෙනවා මේ ගැසට් එකෙන්. එතකොට වහන්සේ කිව්වා වගේ මේ උපකරණ තුන අපි ඇත්ගොව්වකට බාර දෙනවා සම්ප්‍රදායනුකූලව අලිය බාර දෙනකොට. අලියා ආරක්ෂිතව ගහේ බැඳලා ඉන්නවා. අලුත් ඇත්ගොව්වෙක් නම් හාම්පුතා තමයි ඒ සුබ වෙලාවක් බලලා හෙන්ඩුව කෝටුව පිහිය මෙහෙම බාර දෙනවා. එතකොට ඒක ගන්න සිරිතක් ක්‍රමයක් ආචාර ධර්ම ටිකක් ඇත්ගොව්ව තුල තියෙනවා. ඒක බාරගත්තයි කියන්නේ මේ ආයුධ ටිකත් එක්ක මේ උපකරණ ටිකත් එක්ක මේ සතාව රැකගෙන මං සේවය කරන කාලය තුල රැකගෙන මමත් රැකිලා සමාජයේ අනිකුත් මහජනතාව පුජ්‍යලයෝ රැකලා අනුන්ගේ දේපල රැකලා මේක මම බැරි දවසක ඔබතුමාට නැවත මේ විදිහටම බාර දෙනවා මේ සතාවයි මේ උපකරණයි කියන ඒ ලොකු හැඟීමකින් කරන වැඩක් මේක. එතකොට ඒක බාරගත්තට පස්සේ මේක භාවිතා කරන්නේ කොහොමද? දැන් අර මම පෙන්නුව හෙන්ඩුවේ තියෙනවා උල තිබුණාට උලේ හාඳුරන්නේ ඒක සාම්ප්‍රදායිකවම තිබිලා තියෙන මේ සාමාන්‍ය වී ඇටයක විතර තරම් අපි ලේන්ඩිය කියලා කියන්නේ උල් කරපු කොටසක් තියෙනවා කෙරෝලෙම. ඒකට වටේ කට්ටයක් බේරලා තියෙනවා. එතකොට අපි අලියෙකුට මොනවම් හෝ අවස්ථාවක මේ ඇන්නයි කියලා කියන්නේ බොහෝ වෙලාවට ඇනින්නේ මේ වී ඇටයක විතර හරියක්. එතකොට ඔකේ ඊටත් මෙහා තියෙනවා නිල තියෙන තැන් අනුව වී ඇටෙන් භාගේ හුණුසාල් ඇටේ එහෙම කියලා මේ ශාස්ත්‍රයේ තියෙනවා. ඒකට මේ මෙච්චර ප්‍රමාණයකට අත තදින් භාවිතා කරන තැන අත සුමටව භාවිතා කරන තැන. එතකොට පිටේ ඉඳගෙන හෙන්ඩුව පොක්ක කොහොමද භාවිතා කරන්නේ සතාව පාලනය කරගන්න. එතකොට ඒ හෙන්ඩුව පාලනය කරනකොට තමන් කොහොමද අලියාගේ පිට උඩ ඉන්නේ වැටෙන්නේ නැති වෙන්න. ඒක කතා කරන්න මහා ලොකු වෙලාවක් වෙනවා. ඒක තමයි ඒක කරලම පුරුදු වෙන්න ඕන වැඩක්.